ඔන්න දෙසැම්බර් මාසෙත් මගේ ෆේවරිට්ම හොටෙල් එකේ කිංස්බරි හොටෙල් එකේ 25% off එක තියෙනවා. ඉතින් මේක මම දන්න තරමේ සඳුදා ඉඳලා සෙනසුරාදා වෙනකම්ම තියෙනවා. කලින් තිබ්බේ සඳුදා ඉඳලා සිකුරාදා වෙනකම් විතරයිනේ. මේ බාර සෙනසුරාදා වෙනකම්ම තියෙනවා 25% off වුණාම 6500 බුෆේ එක රුපියල් 4875කට ඕගලන්ට try කරන්න පුළුවන්. ක්‍රිස්මස් ඩෙකරේෂන්ස් එහෙමත් තියෙනවා. මගේ රිසර්වේෂන් එක ක්ලියර් කරගෙන අපි ටක් ගාලා යන් දැන්ටමත් මේ වෙනකොට පටන් අරගෙන තියෙන්නේ බුෆේ එක. Hi, good afternoon. Day to day. Hello guys, කොහොමද ඉතින් ඔයාලට මං හිතනවා ගම් වතුර තත්ත්වයත් එක්ක මේ වෙනකොට ඕගොල්ලෝ හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. ගම් වතුර තත්ත්ව ඒ දේවල් හින්දා පහුගිය ටිකේ මම වීඩියෝ එකක් දැම්මෙත් නෑ YouTube එකට සහ Facebook හැම එකටම. හැබැයි මට පුළුවන් වුණා නොවැම්බර් මාසේ ඕගොල්ලෝ මගේ වීඩියෝ බලලා YouTube එකේ මට හම්බුණු YouTube එකෙන් හම්බුණු රෙවෙනියු එක සල්ලි සම්පූර්ණයෙන්ම ඒ ගම් වතුරෙන් අසරණ වුණු ඒ මිනිස්සුන්ට හාල් වතුර බබාලාගේ පැම්පස් වගේ දේවල් ඒ දේවල් වලට වියදම් කරන්න. ඒකේ වීඩියෝ එකක් පොඩි වීඩියෝ එකක් මම දැම්මා Facebook එකේ තමයි දැම්මේ. ඉතින් මම මේ ඇවිල්ලා තියෙන්නේ කිංස්බරි හොටෙල් එකට. ඔන්න දෙසැම්බර් මාසෙත් ඒගොල්ලන්ගේ සීටි 25ක ඔෆර් එක තියෙනවා. රුපියල් 6500ක බුෆේ එක ඕගොල්ලන්ට රුපියල් 4875කට try කරන්න පුළුවන්. ඉතින් අපි සැලඩ් කෝනර් එකෙන්ම පටන් ගමු. මේගොල්ලෝ ඩෙකරේට් කරලා තිනවා. ක්‍රිස් ඩෙකරේෂන් එහෙම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. අපි සැලඩ් කෝනර් එකෙන් පටන් ගමු බලන්න. හරි. මේ තියෙන්නේ පෙපර් බීෆ් සැලඩ් කෝනර් එකේ දේවල් තමයි මේ තියෙන්නේ. පෝක් හැම් තියෙනවා. ඒක කෝල්ඩ් මීට්ස් වලට තමයි අයිති වෙන්නේ. හරි. ඊට පස්සේ චිකන් සලාමි තියෙනවා. මේ සැලඩ් කෝනර් එකේ මුල් හරියේ තිබ්බේ ওই දේවල් ටික බීෆ් ටෙරින් තියෙනවා. ඉතින් මේවට අමතරව තව එක ඩිපින් සෝස් වර්ග එහෙම දේවලුත් තියෙනවා. ඔයගොල්ලෝ මේ සැලඩ් කෝනර් එකේ මේ මුල් කෑල්ලේ තමයි ওই දේවල් තියෙන්නේ. ඊට පස්සේ චීස් වලට ගියාම මේවත් සැලඩ් කෝනර් එකටම තමයි අයිති වෙන්නේ. ස්විස් චීස් තියෙනවා, චෙඩා චීස් තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ස්පයිසි ක්‍රීම් චීස් තියෙනවා. මේක හරිම රහයි. මම හිතුවට වඩා මාරම රහයි. ඒක හරි රහයි. ඔයගොල්ලෝ ගියොත් අනිවාර්යෙන් ඒක try කරන්න. ක්‍රැකර්ස් වර්ග, රයිසින් ඒ දේවල් එහෙමත් තියෙනවා. ඉතින් ඒ චීස් කෝනර් එකේ තියලා ඒක සැලඩ් කෝනර් එකේම කෑල්ලක්. හරි. ඉතින් චීස් කෝනර් එකෙන් පස්සේ සැලඩ් කෝනර් එකේ තියෙනවා රෙඩිමේඩ් සැලඩ්ස්. මේ පේන්නේ ඔයගොල්ලන්ට ඒ දේවල්. ඒගොල්ලෝ සැලඩ් හදලා ගල්ලම එහෙම තියෙනවා. මේ වගේ කෝනර්ස් නම් දෙකක් විතර තිබ්බා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා කොහොමද කිංස්බරි හොටෙල් එකේ සැලඩ් කෝනර් එක මම හිතන්නේ කොළඹ හොටෙල්ස් වලින් තියෙන ලොකුම සැලඩ් කෝනර් එක. සැලඩ් ලවර්ස්ලාට සෑහෙන්න හොඳයි. ඔයගොල්ලන්ට සැලඩ් එක කස්ටමයිස් කරගන්න නම් ඒකට අවශ්‍ය ඩිපින්ස් වර්ගයේ හැමදේම සහ ඉන්ග්‍රීඩියන්ට්ස් හැම එකක්ම තියෙනවා. රෙඩිමේඩ් සැලඩ් වර්ග බීට්රූට් ඒවා, හූමස් ඊට පස්සේ අන්න ඒ වගේ එක දේවල් එහෙම ඔයගලන්ට ඕන තරම් දැක ගන්න පුළුවන් කිංස්බරි හොටෙල් එකේ තියෙනවා. ඉතින් ඕවරෝල් වශයෙන් ගත්තම කෝල්ඩ් මීට්ස් ඊට පස්සේ චීස් මේ තියෙන්නේ. ඊට පස්සේ රෙඩිමේඩ් සැලඩ් තියෙනවා. මෙතන මේ කෝනර්ස් දෙකේම තියෙන රෙඩිමේඩ් ඒවා. ඊට පස්සේ ඊට හැපැත්තේ එකේ තියෙනවා ඔයගලන්ගේ සැලඩ් එක කස්ටමයිස් කරගන්න ඕන නම් ඒ දේවල් ඔයාලට තියෙනවා. නොයි විදිහට තමයි සැලඩ් කෝනර් එකේ තිබ්බේ. වෙස්ටර්න් කෝනර් එකේ කොංගෝ මාෂ් තියෙනවා. මේ තියෙන්නේ මේක ඒක ඊට පස්සේ බලාගෙන යන් මේකේ තියෙන ඒවා ඊට පස්සේ සර්වරි කෝන් රයිස් එක තියෙනවා. මට මේක නම් try කරන්න බැරි වුණා. ඉතින් ඒක හැබැයි ලස්සනට තියෙනවා. ඔයගොල්ලෝ ගියොත් ඔයගොල්ලෝ ආස නම් try කරන්න. roasted pumpkin තියෙනවා. මේ තියෙන roasted pumpkin අපි බලාගෙන යන තියෙන දේවල් beef stew එකක් තියෙනවා. මෙන්න මේක නම් try කරන්න. මේක රහයි. මේක හැම පාරම වගේ තිබ්බ මම යන හැම පාරම ඉතින් දෙසැම්බර් මාසේ මේකෙත් තියෙනවා. baked fish තියෙනවා lemon butter sauce එක දාලා. මේ තියෙන්නේ ඒක try කරන්න අනිවාර්යෙන් lemon butter sauce එකත් එක මාරම රහයි එක. මෙන්න ස්පැනිෂ් chicken rice එකක් තියෙනවා. මෙන්න මේක නම් මම try කරන්න බැරුණා. හැබැයි අපරාධ කියලා හිතනවා. මොකද මම හරි ආස විදියට ඒක නිකන් හරි ලස්සනයි බලන්න. මේ මාර ලස්සනයි. ඉතින් වෙස්ටර්න් කෝනර් එකේ තිබ්බ කීපයක් දේවල් තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. මෙන්න මේ දේවල් තමයි වෙස්ටර්න් කෝනර් එකේ තිබ්බේ. හරි අපි ඊටු ටිකක් බලාගෙන යමු. ඊට පස්සේ මෙන්න roasted pork තියෙනවා honey mustard sauce එක. ඉතින් මම ආසම කොටස මේකෙන් නම් මම සෑහෙන ඔය ලොකු ස්ලයිස් එකක් කෙලින්ම මම තනියම කෑවා. තව දේවල් කෑවා. හැබැයි මේ sauce එක ඩිප් කරලා ගන්න මඤ්ඤොක්ක එහෙමත් තියලා දිනවා ටේස්ට් එකට ගන්න පුළුවන් ඔයගලන්ට pork එක්ක. ඒක මාර ටේස්ට් එකක් නේ. ඊට පස්සේ curry pork තියෙනවා. මේ තියන්නේ නිකන් අර නිගම්බෝ ස්ටයිල් ඒ වගේ එහෙම හදපු pork තියෙනවා. සහ chicken roulade තියෙනවා. මේ තින් chicken roulade ඒ වගේම මෙතන chicken roulade එක මම වීඩියෝ කරන වෙලාවේ නැති වුණාට මම කන්න යනකොට වෙනම roasted chicken එහෙමත් තියලා තිබ්බා ඒගොල්ලෝ. ඊට පස්සේ chicken roulade එකට එහා පැත්තේ ඔයාලට පේනවා එතන තිබ්බේ අර පොටේටෝ එකක් අර ඇලුමිනියම් ෆොයිල් එකෙන් කරලා නිකන් ඒක බේක් කළා වගේ තමයි තිබ්බේ. ඕගොල්ලෝ පාස්තා හදා ගන්නවා නම් මෙන්න පාස්තා ඇක්ෂන් ස්ටේෂන් එකක් තියෙනවා. හරියම රහයි මෙතන හදලා දීපු එක. මම හදපු එකේ වීඩියෝ එකේ කෑල්ලකුත් ඕගොල්ලන්ට දාලා තිනවා ඉස්සරහට බලාගෙන යන්න. ඒගොල්ලෝ හදන ඒවා ඉඳලා හැමදේම හරිම රහයි. පාස්තා එක අනිවාර්යෙන් හදාන්න මම ක්‍රීමි එකක් තමයි හදාගත්තේ. සීෆුඩ් පීට්සා තියෙනවා. රහයි I think කියලා වැඩක් නැහැ නියමයි. මාගරිටා පීට්සාත් තියෙනවා. ඕගොල්ලන්ට ටොමේටෝ and චීස් දාලා හදන මාගරිටා පීට්සා එහෙමත් තියෙනවා.
හරි. ඉතින් පීට්සා කෝන් එක තමයි මේ තියෙන්නේ. ඒකට එහා පැත්තේ තමයි තිබුණේ පාස්තා ඇක්ෂන් ස්ටේෂන් එක. ඊටත් එහා පැත්තේ තමයි රෝස්ටඩ් පෝක්, ඊට පස්සේ පෝක් කරි එක සහ චිකන් රූලාඩ් ඇතුළු හැමදේම තිබුණේ. ඉතින් මේ දේවල් තමයි මේ තිබ්බේ. ඉන්දියන් කෝන් එක පැත්තට ගියොත් ඕගොල්ලන්ට චට්නි වර්ග, රයිතා, ඊට පස්සේ නාන් තියෙනවා. මේ නාන් කන්න නියම මටන් කරි කැටුව මාර රහයි. හොඳේ. තව චුට්ටක් ඉස්සරහට ගියාම මම ඒක පෙන්නන්නම්. ඊට පස්සේ චිකන් බිරියානි තියෙනවා මෙතන. ඒ චිකන් බිරියානි කන්න ඒගොල්ලෝ ඊට එහා පැත්තෙන් බිරියානි ග්‍රේවි එකකුත් තියෙනවා. මේ තියෙන්නේ බිරියානි ග්‍රේවි එක. මටන් මසාලා එකක් තියෙනවා. මෙන්න මේක මාර රහයි. නාන් කන්න පුදුම රහක් තියෙන අනිවාර්යෙන් ඔයගොල්ලෝ ගියපු දවසක තිබුණොත් කන්න. මීට වඩා වෙනස් ඒවා තියෙන්නත් පුළුවන්. ඊට පස්සේ ඕක්‍රා එහෙම නැත්නම් බන්කා වලින් එහෙම හදපු කෑමක් තියෙනවා. මේක වෙජිටේරියන් පැත්තට. බර ඩාල් ෆ්‍රයි තියෙනවා. මේ ඉන්දියන් කෝන් එකේ මේ දේවල් ඕගොල්ලන්ට දැක ගන්න පුළුවන්. වෙජිටේරියන් එකනම් ඔයාලට මේවා try කරන්න පුළුවන්. නන් වෙජ් උනත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ගෝබි එහෙම නැත්නම් අපි කියන්නේ මේ ග්‍රීන් පීස් සහ කෝලිෆ්ලවර් නේද? ඒවා මික්ස් කරලා හදපු එකක් තියෙනවා. හරි. ඔයාලට පෙන්වන්න බැරුණානේ. මෙන්න තියෙනවා බ්‍රෙඩ් බන්ස් ඒ තියෙන කෝන් එක. ඉතින් මෙතන බටර් තියෙනවා, බන්ස් වර්ග තියෙනවා, hard roll, soft roll, sesame roll. ඊට පස්සේ ඔය එක එක ඉතින් තියෙනවා. ඉතින් මේකත් එක්ක ඕගොල්ලන්ට එහා පැත්තේ සුප් ಜಾති දෙකක් ඒගොල්ලෝ තියලා තිබ්බා. ඉතින් එතනින් සුප් ගන්නත් පුළුවන්. ක්‍රීමෝස් ටොමැටෝ සුප් එකක් තමයි මේ තියෙන මේ සුප් ಜಾති නම් ඉතින් එකිනෙකට වෙනස් වෙනවා දවසින් දවස. මේ තියෙන චිකන් එග් ඩ්‍රොප් සුප් එකක්. ඒක නම් ටික රස පාටයි. හැබැයි ඉතින් මම try කරේ නැහැ. ශ්‍රී ලංකන් කෝන් එකට ගියාම මෙන්න ඉතින් උඹලා කඩ සම්බල්, හට්ට සම්බල් ඒවා තියෙනවා. පරිප්පු තියෙනවා. ඊට පස්සේ ලීක්ස් තෙල් දාලා ටෙම්පර්ඩ් ලීක්ස් තියෙනවා. ඊට පස්සේ වටක්ක කරි එකක් තියෙනවා. බීට්රූට් නිකන් සලාඩ් එකක් වගේ ලුණු දාලා එහෙම කරලා තම්බල කරලා හදලා තියෙනවා. සහ චිකන් ස්ටූ එකක් තියෙනවා. ඔය තියෙන්නේ චිකන් ස්ටූ එක තමයි. ඒකත් හොඳයි. ඔයගලන්ට ඕන නාන් කනවා නම් අර ඉන්දියන් කෝන් එකෙන් නාන් අරගෙන එතනින් චිකන් ස්ටූ දාගෙන කන්න පුළුවන්. තක්කාලි සම්බෝල, පොල් සම්බෝල, ඊට පස්සේ සර්වරි රයිස් එකක් තියෙනවා. මේකත් තිබ්බේ ශ්‍රී ලංකන් කෝන් එකේ. මට මේක නම් try කරන්න හරි ආස හිතෙනවා. ඒක දැක්කම try කරන්නම හිතෙනවා. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා රතු බත්, සුදු බත්, ස්ටීම් රයිස් ඒ විදිහට තියෙනවා. ජපනීස් කෝන් එකට ගියාම සුෂි ಜಾති කීපයක් තියෙනවා. ටිකක් අමුතු ඒවා තිබිච්ච එකක් බලමු. අපි මේකේ චිකන් සලාඩ් මාකි එකක් තියෙනවා. මේ තියෙන්නේ. ඒක ඊට පස්සේ වෙජිටබල් මාකි එකක් තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන වෙජිටබල් මාකි. ඊට පස්සේ එක එකද එබි ටෙම්පුරා මම හරියටම දන්නේ නැහැ මොනවද කියලා. ඔයගොල්ලෝ දන්නවා නම් මම ප්‍රොනවුන්ස් කරා වැරදි නම් හෝ මොකක් හරි ඒක ගැන කමෙන්ට් එකක් දාන්න. මම හරියට ඒක ගැන දන්නේ නැහැ. ඊට පස්සේ මේක රෝස් නිකන් රයිස් එකක් එක්ක බත් ඒවත් එක්ක සීෆුඩ් මික්ස් කරලා තමයි තිබ්බේ. රෝ ෆිෂ් වලට පස්සේ සියර් ෆිෂ් තියෙනවා. මස්ටර්ඩ් සෝස් එක සහ මයොනීස් එක්ක ඕගොල්ලන්ට ඒක ගන්න පුළුවන්. ඊට එහා පැත්තේ තව සියර් ෆිෂ් වලට අමතරව තිබ්බා මොනවාද ඒකට කියන්නේ මට හරියට මතක නැහැ. මෝදා ෆිෂ් නේද? මෝදා ෆිෂ් එහෙමත් තිබ්බා. තව හනි මස්ටර්ඩ් සෝස් එකක්. ඔය තියෙන හනි මස්ටර්ඩ් සෝස් එකක්. ඒ දේවලුත් එක්ක තිබ්බා. ඉතින් ඔයගලන්ට ඒව try කරන්න පුළුවන් ජපනීස් කෝන් එකේ. හරි. ඉතින් ජපනීස් කෝන් එකට එහා පැත්තේ තියෙනවා තායි ඇන්ඩ් චයිනීස් කෝන් එක. ඉතින් ඒකේ අර චිලි පේස්ට් ඒ වගේ සෝස් වර්ග ඒවකින් තමයි පටන් ගන්නෙ උනාට මෙතන තියෙනවා garlic rice එකක් try කරලා බලන්න. garlic rice සමග දවසට chicken fried rice සමග දවසට එක එක ඒවා තියෙනවා. seafood noodles එක නම් හැමදාම වගේ තිබ්බා. මේ තින්නේ seafood noodles එක try කරලා බලන්න. ඊට පස්සේ fried fish තියෙනවා garlic sauce එක දාලා. මේ garlic sauce එක හරි රහයි. ඔයගොල්ලෝ අනිවාර්යෙන් දාගන්න. dry chili chicken තියෙනවා මේ දේවල් තියෙනවා. ඉතින් අර octopus stir fry එක අන්නේ ඒක නම් තිබුණේ නෑ. ඇත්තටම මම යන දවසේ ඒක තිබුණේ නැහැ. පොඩ්ඩක් ඉතින් ඒක තිබ්බනම් හරි වටිනවා නේද? හරි. ඉතින් මොකද මේනේ ඒක තියෙනවට හැමදාම මතක් කරනවා මම හරි ආසාවෙන් ඒක කෑවේ. එදා නම් ඒක තිබුණේ නැහැ. හරි. තායි නූඩල් සුප් කවුන්ටර් එකක් තියෙනවා මේ තියෙන්නේ. ඉතින් මේකට ඕගොල්ලන්ට මෙන්න මේ වගේ නූඩල් සුප් එක හදලා දෙනවා. ভেජිටබල්ස් මේවා, මෂ්රූම් මේ දාලා. ඊට පස්සේ මෙතන කටල් ෆිෂ් සහ ප්‍රෝන්ස් එහෙම තියෙනවා. පොඩ පැත්තට වෙන්න. ඉතින් ඒක දාලා රහට හදා ගන්න පුළුවන්. ඔන්න ඕගොල්ලන්ට තායි නූඩල් සුප් එකක් හදා ගන්න පුළුවන්. මෙතන ඇක්ෂන් ස්ටේෂන් එකක් විදිහට තමයි ඒක හදලා දෙන්නේ. හරි. ඊට පස්සේ ඉතින් ඩිසර්ට් කෝනර් එකට ගියාම ඔයගොල්ලෝ ආසම කෝනර් එක. ඉතින් මෙතන ෆ්‍රෙෂ් කට් ෆෘට්ස් වලින් නෙමෙයි පටන් ගන්න නම්. පටන් ගන්න වෙනින් දේවල් වල මම මුලින්ම වීඩියෝ කරගත්තේ මේක. හරි. ඒක තියෙනවා මේ තියෙන්නේ ඒක. සහ මෙන්න තියෙනවා චොක්ලට් සලාමි මාර රහයි. හොඳ මේක නිකන් ක්‍රිස්මස් කේක් වගේ නිකන් රහක් එන්නේ. ඒක මැද්දට අර කැෂූ ආම් මේවා දාලා මාරම රහයි චොක්ලට් සලාමි හැමදාම වගේ තිබ්බා. අනිවාර්යෙන් ගිහලා බලන්න. මොකද මම මේක අගෝස්තු මාසෙත් ගියා, සැප්තැම්බර් මාසෙත් ගියා, ඔක්තෝබර් මාසෙත් ගියා, නොවැම්බර් මාසෙත් ගියා. දැන් දෙසැම්බර් මාසෙත් එක දිගට මම කිංස්බරි හොටෙල් එකේ ලන්ච් බුෆේ එකට යනවා. 125ක ඔෆර් එක තියෙන හින්දා. ඔයාලට තියෙන දේවල් බන්නගෙන ගියොත් මෙන්න මැංගෝ සාගෝ පුඩින් එකක් තියෙනවා, මැංගෝ මූස් කේක් තියෙනවා, පයිනැපල් ඩිප් කරලා තියෙනවා සිරප්ස් වල මෙන්න මේ වගේ වට. ඊට පස්සේ බ්ලූබෙරි කේක්ස් එහෙම කලින් තිබ්බා. මම ඒක බ්ලූබෙරි මූස් කේක් තිබ්බා. ඊට පස්සේ චොක්ලට් ඔරෙන්ජ් කේක් මේ තියෙන. මේක මාර රහයි. හොඳේ. අන්න අනිවාර්යෙන් තිබුණොත් මේක නම් හැමදාම වගේ තියෙනවා. බ්‍රවුනි චොක්ලට් බ්‍රවුනි තියෙනවා, බ්ලූබෙරි චීස් කේක් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ ඒක. ඊට පස්සේ වික්ටෝරියන් චීස් කේක් කියලා එකක් තියෙනවා. මට ෆස්ට් ටයිම් තමයි හම්බුනේ මේක. මට අර බේක් චීස් කේක් ඒ වගේ ඒවා තරන්න එච්චර සෙට් උන්නේ නෑ ඒක. ඊට පස්සේ වෙල්වට් කේක්
ස්ලයිසස් තියෙනවා මෙතන ඔයගොල්ලෝ ගිය කන්න පුළුවන්. ඊට පස්සේ කොෆි මූස් කේක් ස්ලයිස් එකේ කියව මෙතන තියලා තියෙනවා. හරි ලස්සනයි හැබැයි ඔයගොල්ලෝ ඩිසර්ට් කෝන් එක. මොකද මාර කලර්ෆුල්. මෙතන චොක්ලට් කේක් ස්ලයිස් තියෙනවා. මම කියන්නේ ගියේ කොළඹ බුෆේ එකක තියෙන හොඳම මම දැකලා තියෙන හොඳම ඩිසර්ට් කෝන් එක තියෙන කින්ස්බරි හොටෙල් එකේ. ඒකේ ආයි කතන්දරයක් නැහැ. හරි. ඊට පස්සේ බ්ලූබෙරි මූස් කේක් තියෙනවා. මොකලන්ට මෙතන බලන්න පුළුවන් මේක හරි ලස්සනයි. ඒවා arrange කරලා තියෙන විදිය. ඉතින් ඒවා හදන ෂෙෆ්ලට එහෙම හරි thank you. මොකද ඔයගොල්ලෝ අර eye catching විදියට ලස්සනට ඒක හදලා තියෙනවා. හරි. ඉතින් මෙතන මේ තියෙන chocolate tart එකක් sorry chocolate trifle එකක් සහ මෙතන තියෙනවා fruit trifle එකක්. මේ බලා ගන්න පුළුවන් කලින් තිබ්බ chocolate trifle එක. හරි. trifle හෝ trifle නේ මම දන්නේ chocolate trifle වෙන්නේ නැති නේද? හරි. හරි ඊට පස්සේ මෙතන තියෙනවා fruit compote. මේකේ තියෙනවා pineapple, star fruits, ඊට පස්සේ berries වර්ග වගේ ඒවා dip කරලා තියෙනවා. මේ තියෙන්නේ apple tart එකක්. හරි රහයි. අනිවාර්යෙන් try කරලා බලන්න. සහ අර chocolate salami එකේ තව කොටසක් මෙන්න මෙතනක් තියලා තිනවා. ඒ විතර chocolate salami එක තියලා ඒක මාර රහයි හොඳයි. ඒක අනිවාර්යෙන් කන්න. හරි. ඉතින් මේ දින ඔන්න අයිස්ක්‍රීම් කන්න කැමති අයට අයිස්ක්‍රීම් ಜಾති 8ක් තියෙනවා. කැමති විදියට මේ ಜಾති 8ෙන් දාලා ඔයගොල්ලන්ගේ අයිස්ක්‍රීම් කොත්තුණත් ඔන්න ඔයාලට හදා ගන්න පුළුවන්. ಜಾති 8ක්ම තියෙනවා. අයිස්ක්‍රීම් කොත්තුව හදා ගන්න ඔයගොල්ලන්ට butterscotch sauce, ඊට පස්සේ chocolate sauce, ඊට පස්සේ crumble වර්ග, chocolate chips, marshmallow, ඒ වගේ එක එක ඒවා දාලා ඔන්න ඔයගොල්ලන්ට අයිස්ක්‍රීම් කොත්තුවත් හදා ගන්න පුළුවන්. ඊට හැබැයි hot chocolate pudding තියෙනවා. මේ තියෙන hot chocolate pudding හැබැයි ඒක තියලා තියෙන්නේ chocolate sauce එකක් එක්ක. ඉතින් hot dessert වලට කැමති නම් ඔයගලන්ට ඒව try කරන්නත් පුළුවන්. date pudding තියෙනවා butterscotch sauce එක තමයි ඒගොල්ලෝ date pudding එක තියලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට ඔන්න date pudding hot chocolate pudding ඒ දේවලුත් try කරන්න පුළුවන්. ඉතින් මී කිරි කන්න කැමති නම් පැණි curd and trickle try කරන්න කැමති නම් ඔන්න ඒකත් තියෙනවා ඕගොල්ලන්ට. සහ මේ ඩිසර්ට් කෝන් එක අන්තිමට ඇසෝසට් චොක්ලට් එහෙම නැත්නම් හෝම්මේඩ් චොක්ලට් වගේ පොඩි ළමයි කැමති පොඩි චොක්ලට් ಜಾති කීපයක්ම තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි මේක තිබුණේ. ඉතින් අපි බලමු මගේ පළවෙනි ප්ලේට් එක කොහොම වේද කියලා. ඊට කලින් පළවෙනි ප්ලේට් එක නෙමෙයි. ඔන්න ඕවරෝල් වශයෙන් ඔයගොල්ලෝ බලාගෙන ගිය ඩිසර්ට් කෝන් එක මම ඔයාලට පොඩි රවුමක් පෙන්නගෙන යන්නම්. කලින් තිබ්බේ මූස් වර්ග කේක් ස්ලයිස් එක. ඊට පස්සේ ෆ්‍රෙෂ් කට් ෆෘට්ස් තමයි තියෙන්නේ. මෙන්න චොක්ලට් සලාමි එක තියෙනවා. ඊට පස්සේ චොක්ලට් ට්‍රිෆල් නැත්නම් ට්‍රයිෆල් එක තියෙනවා. ෆෘට් ට්‍රිෆල් එහෙම නැත්නම් ට්‍රයිෆල් එක තියෙනවා. බ්ලූබෙරි මූස් කේක්, ඊට පස්සේ ඇපල් මැංගෝ සාගෝ තියෙනවා. අයිස්ක්‍රීම් ಜಾති බලන්න පුංචි ළමයි එහෙම හරි කැමති ඒකට. ඒක බැහැගෙන කන්නේ කට්ටිය. ඒ තරම් ඒගොල්ලෝ ඉන්ට්‍රෙස්ටඩ් නේද? කොහොමත් කැමති අපි ලොකු අපිත් කැමති පොඩි අය කොහොමත් කැමති ඒ වගේ තියෙනකොට. අයිස්ක්‍රීම් කොත්තු හදාගන්න ඒ ගෑයක මෙතන තියෙනවා. ඊට පස්සේ hot chocolate pudding chocolate sauce එක, date pudding butterscotch sauce එක සහ මේ තියෙන්නේ අර ලොකර්ස් වල වගේ දාලා මේක මෙන්න මේ පැත්තෙන් මේ මම පෙන්නන පැත්තෙන් තමයි ඇදලා අරින්න තියෙන ලොකෝ එක ලාච්චු වගේ එක. ඒක ඇරලා ඔයගොල්ලන්ට අර chocolate homemade chocolate එහෙම ගන්න පුළුවන්. අපේ අයියත් පොඩි වීඩියෝ එකක් පාරක් දාලා ඉන්නවා. එයා තමයි මේ වීඩියෝ කර ඉන්නේ. මමත් වීඩියෝ කරන අතරේ. හරි වුණා මගේ පළවෙනි ප්ලේට් එක. ඉතින් මම කොහොම වුණත් යන්නේ. අන්න මම කිව්වනේ අර chicken roulade එක මේවත් තිබ්බ කියලා chicken roulade එක roasted chicken තිබ්බ. ඔන්න මම chicken roulade උත් දාගත්තා. එහෙම දාගෙන ඊට පස්සේ අතන තිබ්බ roasted potato. ඒක දාගත්තා. ඊට පස්සේ අර potato අර aluminium foil එකේ දාලා තියෙන ඒකත් දාගත්තා. ඊට පස්සේ මම කෙලින්ම මෙතනින් ලොකු pork ස්ලයිස් එකක් අරගෙන ඒකේ මැද කට්ට එයා මට ලස්සනට අයින් කරලා කපලා කෑලි ටික විතරක් දුන්නා. බලන්න pork ගොඩක් තියෙනවා එතන. මාර ගොඩක් තියෙනවා. ඉතින් ඒ ටික ඔක්කොම දාගන්නවා මම මගේ ප්ලේට් එකට. ඉතින් මේ දේවල් දාගෙන මට මේකේ සෝස් ටිකක් දාගන්න අමතුරුවද මම දාගන්නවා. ආයෙත් තියෙන පෙපර් සෝස් හරි මොනවා හරි එතන තිබ්බ එක මට මතක නැහැ. පෙපර් සෝස් ද කොහෙද තමයි තිබ්බේ. අන්න ඒක දාගෙන ඉතින් මම යන්න හදන්නේ මගේ පළවෙනි ප්ලේට් එක රිවිව් කරන්න. ඉතින් හැම පාරම මම මේ වගේ ටිකක් pork chicken පැත්ත තමයි මුලින්ම බෙදාගන්නේ. හරි ඔන්න මම මගේ පළවෙනි ප්ලේට් එක රිවිව් කරන්න ආවා. ඉතින් මේ දවස්වල ලංකාවේ ගම් වතුර ඇවිල්ලා ඒ ප්‍රශ්නත් තියෙන බවත් අපිත් දන්නවා. ඉතින් අපිට පුළුවන් විදිහට උදව් කරා. ඇත්තටම ඕගොල්ලෝ තමයි උදව් කරේ මටත් වඩා. මොකද ඕගොල්ලෝ මගේ මේ YouTube videos බලලා මට නොවැම්බර් මාසේ හම්බුණු සල්ලි මේ දැන් මේ දෙසැම්බර් මාසේනේ නොවැම්බර් මාසේ හම්බුණු සල්ලි සම්පූර්ණයෙන්ම මම වියදම් කරේ ගම් වතුරෙන් අනාථ වුණු එහෙම නැත්නම් අවතැන් වුණු ඒ මිනිස්සුන්ට හාල් වතුර බෝතල් baby diapers ඊට පස්සේ sanitary pads ඒ වගේ දේවල් දෙන්න. ඉතින් මට තව උදව් කරපු අයත් හිටියා. කොහොම හරි ඔයාලා මගේ වීඩියෝස් බලලා මට හම්බුණු නොවැම්බර් මාසේ සම්පූර්ණ සල්ලි ඔක්කොම YouTube එක හරහා මම දුන්නේ ඒ ෆ්ලූඩින් නැත්නම් ගම් වතුර ඒවෙන් අවතැන් වල කට්ටියට. ඉතින් කොහොම වුණත් මමත් ආවා කින්ස්බරි හොටෙල් එකේ. ඔන්න දෙසැම්බර් මාසෙත් මේක තියෙනවා කියලා කියපු හින්දා ඉතින් මගේත් හොබි එක විනෝදාංශය ඉතින් මේකනේ කන බොන එකනේ. ඉතින් ටිකක් ඉලක්ක කළා මමත් කනවා බොනවා. මම ආවා මේක කොහොමද කියලා බලන්න. චිකන් රූලඩ් එක තමයි මේ තියෙන්නේ.
ඔයාලට පේනවද? බලමු කොහොමද කියලා. ඒ චිකන් රූලර් එකේ තියෙන පෙපර් සෝස් එක. ඒකත් එක මාර රහයි. වව්. චිකන් රූලර් එකට අමතරව ඒගොල්ලන්ගේ චිකන් එක මීට් එක එහෙම ඒවලක් තිබ්බා. බලමු අපි කොහොමද කියලා. මේ තියෙන රෝස්ටඩ් චිකන් එහෙමත් තියෙනවා. චිකන් රූලර් එක මාර රහයි. මොකද අවුලක් නැහැ. ඊට පස්සේ රෝස්ටඩ් පොටේටෝ එහෙම තියෙනවා මේ විදිහට. ඒවලට ඒවත් ඕනනම් අර පෙපර් සෝස් එක්ක ඩිප් කරගෙන එහෙම කන්න පුළුවන්. ඒ රෝස්ටඩ් පොටේටෝ ඒවත් ඊට පස්සේ මෙතන තියෙන පෝක්. අපි ආසම අපේ පෝක් එකට රෝස්ටඩ් පෝක්. ඒකට තියෙන වෙනම සෝස් වර්ග තියෙනවා. මේ ඔක්කොම ඩිප් කරගෙන ඒ ඔක්කොමත් එක්ක තමයි මේ කන්නේ. මේ තියෙන රෝස්ටඩ් පෝක්. ඔයාලට පේනවා. කන බලමු. ඒ රෝස්ටඩ් පෝක් එක නියමයි. අපි අයියෙන් නැහැ පැත්තේ. ඒත් කියන එක නියමයි කියලා. ඒ මාරයිනේ. දැන් තියෙන පෝක් වලින් භාගයකටවත් මම කයි වගේ. හරි. වව් ඒක මරු. ඊට පස්සේ මේ මෙතන තියෙනවා බේක් පොටේටෝ එකක් වගේ. බේක් කරලාද නැත්නම් ඒක හිතා ගන්න බෑ. අපි නිකන් අරලා බලමු කොහොමද කියලා. මම මෙහෙම දෙන්නේ. කාලා බලමු මේක මෙහෙමම කන්න පුළුවන් නේද නේ? මේක උත්තරහන්නේ. සෙට් නැහැ. නිකන් පොටේටෝ අර නිකන් පුච්චලා වගේ. රහයි එක මැද තමයි අවුල තියෙන්නේ. මේක පෝක් කැල්ලක් එක්ක මොතර සෙට් ඇති. මොකද ඒවත් එක්කනේ මේවා තියලා තිබ්බේ. ඒ පෝක් එක නම් නෙමෙයි. baru. Chicken ruler deh tuh. Etan tipe roasted chicken nih ke chicken ruler dar ada itu. පළවෙනි ප්ලේට් එක ඉවරනට පස්සේ මම යනවා ඉන්දියන් කෝන් එකේ නාන් දාගන්න. මොකද මට ඒක මාර ආසයි තුනයි නාන් එතන තිබ්බේ මටන් මසාලා මටන් එකක් එක. ඉතින් ඒකත් ඔන්න මම දාගන්නවා මටන් මසාලා දාගන්නවා. ඊට පස්සේ සීෆුඩ් පීට්සා දාගන්නවා. බලමු කොහොමද සීෆුඩ් පීට්සයි නාන් එක මටන් මසාලා මටන් කොහොමද කියලා. මසාලා මටන් එක මාර රහයිද টপ නොච්. නියමයි. හයි සුපර්බ්. හරි. ඉතින් මම බලමු කොහොමද මගේ රිවිව් එක දෙන්නේ කියලා. හරි ඔන්න මගේ දෙවනි ප්ලේට් එක. හරිද මම ගියා සීෆුඩ් පීට්සා වල. මේ සීෆුඩ් පීට්සා එකේ ඔයාලට මම පොඩ්ඩක් ලං කරලා පෙන්නන්නම්. කටල් ෆිෂ් තියෙනවා, ප්‍රෝන්ස් තියෙනවා, මාළු වර්ග එහෙම තියෙනවා. මේ බලන්න. ඔයාලට පේනවද? කලවලු කොහොමද කියලා? කොමාරු. වව්. මාරහයිනේ. මම සීෆුඩ් පීට්සා එකේ ස්ලයිස් දෙකක්ම දාගත්තා. දෙවන සයිස් එක පස්සකම. අපි නාන් කාලා බලමු. නාන් එකට මම දාගත්තේ මසාලා මටන් එකක්. රහ ඇති. පෙනුමෙන් කියන්න බලන්න රහයි කියලා. කොහොම රහයිද? නාන් නම් අයිපාරක් අත හැකි. ini masalah makanan maru makanan ini mah kira sih lah terus seafood pizza එක කාලා බලමු. හරි ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ මේගොල්ලෝ මේ පීට්සා කෝන් එකේ සීෆුඩ් පීට්සා තියෙනවා. තව චිකන් පීට්සා තියෙනවා. මාගරිටා පීට්සා තියෙනවා. මම මාගරිටා පීට්සා නම් මෙතනින් try කරලා තියෙනවා අඩුයි. මොකද මම ටිකක් මීට් ලවර් කෙනෙක්නේ. ගොඩක් අර සීෆුඩ් චිකන් පීට්සා තමයි මම try කරන්නේ. මාර රහයි. හොඳේ. ඒවා ඇත්තටම පුදුම රහක් තියෙන්නේ. හරි ඉතින් ඒක මම කෑවට පස්සේ මම අර වෙනිනකින් අර ප්‍රෝන්ස් ටිකක් දීලා අරගෙන ගියා මෙන්න මේ
මොනවාද පාස්තා හදන ඇක්ෂන් ස්ටේෂන් එකට ගිහිල්ලා අර මම දීපු ප්‍රෝන්ස් ටික මෙතන ප්‍රෝන්ස් තිබුණා මෙතන තියෙන කට්ලරි ෆිෂ් බේකන් ඊට පස්සේ බීෆ් වගේ දේවල් අන්න එහෙම දේවල් තමයි තිබුණේ. ඉතින් මෙතන ප්‍රෝන්ස් තිබුණා නේද මම ප්‍රෝන්ස් ටික වෙනින් තැනකින් අරගෙන මෙතනට ගිහින් දුන්නා. ඔයාලටත් ඕන නම් එහෙම දෙයක් කරලා බලන්න ඉතින්. තමන් කැමති දෙයක් දාගෙන හදාගන්න ඕනේ. මම ඉතින් මෙතන සීෆුඩ් පාස්තා එකක් තමයි හදාගන්නේ. හරිද? මම යාලට කිව්වා මට ප්‍රෝන්සුයි කඩල් ෆිෂුයි විතරක් දාන්න අර පෝක් චිකන් ඒ වගේ දේවල් දාන්න බෑ. හැබැයි මෂ්රූම් දාන්නකෝ. බටන් මෂ්රූම් තිබ්බ ඒගොල්ලන්ගේ. ඒක දාන්න කිව්වා. ඒක දාලා ඔතන තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ඉතින් එක එක ඒවා තියෙනවා මේ ඔය මේ එහෙම ස්පයිස් එහෙම එක එක ಜಾති තියෙනවා මේ පෙපර් බ්ලැක් පෙපර් එහෙම ಜಾති එක එක ඒවා ගොඩක් තියෙනවා. ඉතින් මේ දේවල් ඊට පස්සේ පාමසන් චීස් තියෙනවා. ඊට පස්සේ මොසරෙල්ලා චීස් තියෙනවා. ඉතින් ඊට පස්සේ ක්‍රීමි සෝස් එකක් තියෙනවා. ඉතින් අර මගේ සීෆුඩ් මික්ස් එකට ඒ කියන්නේ ප්‍රෝන්ස් සහ කටල් ෆිෂ් එකට යා ක්‍රීමි සෝස් තමයි මම දාන්න කිව්වේ. එතන ඔයගොල්ලෝ ස්පයිසි විදිහට අර රෙඩ් ටොමේටෝ පැත්ත සෝස් එකක් දාගෙන හදා ගන්නත් පුළුවන්. ඉතින් පෙපර් දාලා ඊට පස්සේ කොළ జాතියක් හීනියට කුඩු කරලා වගේ දාලා තියෙනවා. මොනවද මන්ද පාස්ලිද මන් දන්නේ. හරි මොනවා හරි කමන්නේ. ඉතින් ඒව දාලා ඔන්න මගේ එයා හදන ගමන් ඉන්නේ එතන හිටපු ෂෙෆ් මගේ පාස්තා එක. ඊට පස්සේ මේ පාස්තා එකට එයා දානවා මොනවාද චීස් දානවා. හොඳට දානවා මං ටිකක් වැඩිපුරත් එක චීස් දාන්න කියලා. ඔයාලටත් එහෙම කියලා හදා ගන්න පුළුවන්. Tamanට ඕන විදිහට කස්ටමයිස් කරලා එයාලට කියලා හදා ගන්න පුළුවන්. ඒගොල්ලෝ හරිම ෆ්‍රෙන්ඩ්ලි, හරි රහට වගේම හරිම හොඳට හදලා දෙනවා. හරි. ඉතින් අන්න මගේ පාස්තා එක ක්‍රීමි පාස්තා එක වැඩි සැර දැම්මේ නෑ මම. ඒක හදාගත්තා. ඊට පස්සේ උඩින් පාමසන් චීස් දානවා. පස්සේ ඉතින් මම ඒක නම් මික්ස් කරගත්තා. ඉතින් අන්න එහෙම හදලා දුන්නු පාස්තා එක තමයි දැන් මම මේ try කරන්න යන්නේ. බලමු මගේ පාස්තා එකේ රිවිව් එක කොහොම වෙයිද කියලා. හරි ඔන්න මම මගේ පාස්තා එකක් හදාගත්තා. මේකට හොඳට මම ඉස්සලන් දාගත්තේ වෙනින් තැනකින් අරගෙන. එතන කට්ලරි ෆිෂුයි පෝකුයි තිබුණා. මම පෝක් දාන්න එපා. මට සීෆුඩ් විදියට ඕනේ. ඉතින් මම ඉස්සෝ ටිකක් ගැනලා දෙන්නම් කියලා වෙනින් තැනකින් අරගෙන. ඉතින් ඉස්සෝ යනවා බටන් මෂ්රූම් දැම්මා. කටල් ෆිෂ් දැම්මා. චීස් දාලා රස පාස්තා එකක් තමයි එයා මට හදලා දුන්නේ. හොඳට මම අර පාමසන් චීස් තේ තිබ්බ ටික මික්ස් කරගත්තා. උඩින් එයාගේ ඒක ගානිෂ් කරලා දුන්නේ. හැබැයි මොසරෙල්ලා චීස් එහෙම දාලා තියෙනවා. මේක ඇදෙනවා මේ. ඔයාලට පේනවද? චීස් හොඳට දාලා තියෙන ඇදෙනවා ඒක. හට ඇති. හලෝ. wow. මාර ක්‍රීමි. චීස් රහ හොඳට තියෙනවා. සීෆුඩ් හොඳට තියෙනවා. මම පිටිනුත් අර වෙනම ප්‍රෝන්ස් ගිහලා දුන්න හින්දා මේ ඔයාලට පේනවද මේවා මේවා මෙහෙම ඇදෙනවා. චීස් මාර විදිහට තියෙනවා. wow. මාර රහයි. ඔයගොල්ලෝ මෙහෙ ආවොත් අනිවාර්යයෙන් මේ පාස්තා එක හදාගන්න. හරිම රහයි ඒක. wow. පාස්තා එක ගැන නම් කියන්න වචන නැහැ. ආයි කියන්නේ මේ මොනවද චීස් බේරෙන්න හොඳට තිබ්බා. හරි ඊට පස්සේ මම ගියා තායියන් චයිනීස් කෝනරයකට. ඒක ගිහිල්ලා සීෆුඩ් නූඩල් එකෙන් දාගත්තා. ඊට පස්සේ එතන තිබ්බා අර ෆ්‍රයි කරපු සීෆුඩ් මාළු එක එක ඒවා තිබ්බා. ඒකෙන් දාගෙන එතන තිබ්බනේ අර ගාලික් සෝස් එකක්ද කොහෙද ඒකත් දාගත්තා. ඊට පස්සේ ඩ්‍රයි චිකන් මෙතන තියෙනවා. ඒ ඩ්‍රයි චිකන් වලුත් මම කැරි කීපයක් දාගත්තා. බලමු තව ඊට පස්සේ මෙතන මම ඊට පස්සේ යනවා මේ සැලඩ් කෝන් උනේ සැලඩ් කෝන් එකට දැන් යන්නේ. ගිහිල්ලා කෝල්ඩ් මීට්ස් තිබ්බ දැන්ට ගිහිල්ලා අර පෙපර් බීෆ් ඊට පස්සේ චිකන් සලාමි පෝක් හැම් අන්න ඒ වගේ එක එක ඒවා තියෙනවා. ඒව දාගත්තා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා අර මම ඔයගොල්ලන්ට කිව්ව ක්‍රීම් චීස් එක ඔය කෑල්ලක් තමයි මම මේ දැන් දාගත්තේ. ඒක මාර රහයි. හොඳ ඔයගොල්ලෝ යන දවසක තිබ්බත් අනිවාර්යෙන් try කරන්න. පුදුම රහයි එක. චෙඩා චීස් තිබ්බ තව ඊට අමතරව මම චෙඩා චීස් පොඩි පොඩි කෑලි කියුබ්ස් කීපයකුත් එතනින් අරගෙන දාගෙන ඔන්න ඉතින් මම යන්න හදන්නේ මගේ ඊළඟ ප්ලේට් එක රිවිව් කරලා ඔයාලට පෙන්වන්න බලමු කොහොමද කියලා. හරි මම තායියන් චයිනීස් කෝන එකටයි සැලඩ් කෝන එකේ අර කෝල්ඩ් මීට් කට්ස් වලටයි ගියා. ඉතින් එතන තිබ්බා චිකන් හැම් ඒ වගේ දේවල් චිකන් මොටරෙල්ලා ඊට පස්සේ බීෆ් එක එක ඒවා දේවල් තිබ්බා. ඉතින් ඒවා බලමු අපි කොහොමද කියලා. මම චෙඩා චීස් එහෙමත් තිබ්බා. රහයි. ඊට පස්සේ නතර ක්‍රීම් චීස් තිබ්බා. අපි ඒක කාලා බලමු. ක්‍රීම් චීස් හරි අමුතු විදිහට තිබ්බා. ඒ ක්‍රීම් චීස් රහයි. ඔව් ප්‍රොසෙස් ඒකට මේ දාලා එකේ කියෝ. ඔව් අන්න ඒ වගේ නේ. රහයි. ඔව් ඒ වගේ වුණාට ඒක අර නිකන් පියෝ චීස් නේ. මේක නිකන් ෆ්ලේවර්ඩ් වගේ නේ එකේ මොන හරි දාලා. නෙමෙයි. ඊට පස්සේ තායි සීෆුඩ් නූඩල් එකක් තිබ්බා.
ඒක ඩ්‍රයි වගේ නූල් එක නේ. මට එච්චරම සෙට් වුණේ නෑ. ෆිෂ් තිබ්බා එතන නිකන් ෆ්‍රයි කරලා ස්වීට් චිලි සෝස් එක දාලා එහෙම බලමු. ඒක නිකන් එහෙම අර ක්‍රිස්පි විදිහට ෆ්‍රයි වෙලා නෙමෙයිනේ. ඔව්. චිකන් එකක් තිබ්බා බලමු මේක. චිකන් එක රහයි. මේ හොඳට ඩෙවල් සෝස් එක වගේ. නිමෙව. කෝල් මීට් කට්ස් වලට ඉතින් අපි ඉස්සර ඉඳන් ආසයි මොකක්ද? මේ තියෙනවට චීස් එක දාගෙන කන්න. ඔව්නේ. අපි ඉස්සර බුෆේ යන්න පටන් ගත්තම කාලේ මොරටුව රන්දි එකේ බුෆේ එකට ගියේ රුපියල් 2500ක් වගේ. ඔව්නේ. ගොඩක් අඩුයි ගාන. හැබැයි එයාලගේ දෙනවා කෝල් මීට් කට්ස් වලට. මෙන්න මේ වගේ හැම් එකක ඒවා සොසේජ් එකක ඒවා. ඉතින් ඒවා කන්න අපි ඉස්සර මුලින්ම බුෆේ යන්නේ. හරි. ඉතින් ඒ ප්ලේට් එක ගත්තට පස්සේ මම යනවා මෙතන ඔරෙන්ජ් චොක්ලට් කේක් කන්න. මේක මාර රහයි නේද? ඔයාලා ගියොත් අනිවාර්යෙන් කන්න. ඒක නිකන් අර මේ අමුතුම කම්බිනේෂන් එකක්. ඔරෙන්ජ් ක්‍රීම් එකක් වගේ එකක් ඒ කේක් එකත් එක්ක චොක්ලට් කේක් මික්ස් වෙලා එහෙම තියෙන්නේ. ඊට පස්සේ චොක්ලට් බ්‍රවුනිස් දාගත්තා. ඊට පස්සේ අර ඇසෝටඩ් මේ චොක්ලට් සිබ් යන හෝම් මේඩ් වගේ ඒවා හෑන්ඩ් මේඩ් අන්න ඒ වෙනුත් මම කීපයක් මෙන්න මෙහෙම දාගත්තා. ඉතින් ඒ විතරක් නෙවෙයි තව දේවල් මම දාගන්නවා. ඊට පස්සේ මම මෙතන හොට් චොක්ලට් පුඩින් එකෙන් දාගෙන ඊට පස්සේ මම චොක්ලට් සෝස් ටිකකුත් ඒක උඩට ඇඩ් කරගන්නවා. හොට් චොක්ලට් පුඩින් එක උඩට චොක්ලට් සෝස් ටිකක් ඇඩ් කරගන්නවා. උතන නිකන් අමුතුම වයිබ් එකක් තියෙනවා. ඒක අර චොක්ලට් වලින් නෑවිලා වගේ තියෙනකොට චොක්ලට් ලව කෙනෙක් හින්දා ඉතින් ඒ ප්‍රශ්නෙකුත් නෑ. හරි. ඊට පස්සේ මම ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් ස්කූප්ස් දෙකක් ඉල්ලගත්තා එයාගෙන්. වෙනම මම කොත්තුවක් නෙමෙයි හදාගත්තේ. මගේ දැන් ගොඩක් කාලා බඩ පිරලා හින්දා. හැබැයි මම ඒකට චොක්ලට් සෝස් ටිකක් දාගත්තා. ඔයගොල්ලෝ try කරලා බලන්න. ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීමුයි චොක්ලට් සෝසුයි මෙතන තියෙන ෆෘට් කොම්පෝට් එකෙන් ගන්න ඕගොල්ලෝ පයිනැපල් කොම්පෝට් එක. ඒක මාර රහයි. තුන එකතු වුණාම පයිනැපල් කොම්පෝට් එකයි ඒ ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් සහ චොක්ලට් සෝස් try කරලා බලන්න. සුපර්බ් කොම්බිනේෂන් එක. බලමු කොහොමද කියලා. ඩිසර්ට් වලට ගියා. ඩිසර්ට් වල මම මෙන්න මේ ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් වලට චොක්ලට් සෝස් වලින් ටිකකුයි මෙතන තිබ්බ පයිනැපල් කොම්පෝට් එකක්. අන්න ඒකෙන් ටිකකුයි දාගත්තා. බලමු කොහොමද කියලා. පයිනැපල් කොම්පෝට් එක නම් මාර රහයි. ඒක මරු. ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් එක පයිනැපල් කොම්පෝට් එක මරු. පයිනැපල් කොම්පෝට් එක ෆෘට් මේව ටිකක් තියෙන අර හරි. ඒක මරු. ඒකේ තියෙනවා පයිනැපල් අර නිකන් සුගර් සිරප් වල දාලා පයිනැපල් වගේ තියෙනවා. ඒක අපි පොඩ්ඩක් තියලා අර චොක්ලට් මෙදින හෝම් මේඩ් චොක්ලට් වගේ නේ ඒවත් තිබ්බත් ඔයගොල්ලෝ අනිවාර්යෙන් කන්න. මේක නිකන් ස්ට්‍රෝබෙරි නිකන් සෝස් එකක් දාලා වගේ උඩට. මරු. හොට් චොක්ලට් පුඩින් තිබ්බා. චොක්ලට් සෝස් එක බලමු. මේ චොක්ලට් සෝස් එක ඩිප් වුණා මරු. චොක්ලට් බ්‍රවුනිස් කැෂු එහෙම දාලා හදලා තියෙනවා. right. මම ඩිසර්ට් කෝන් එක කියලා කියන්නේ කිංස්බරි හොටල් එකේ ටිකක් අනිත් ඒවාට උඩින් තියෙනම තැනක් නේ. කිංස්බරි හොටල් එකේ බුෆේ එක ප්‍රසිද්ධම ඩිසර්ට් වලට. මේ මොකක්ද හයි. ඉතින් දෙසැම්බර් මාසෙත් තියෙනවා. ඔයගොල්ලෝ ඒක try එකක් දීලා බලන්න අනිවාර්යෙන්ම. රසට තියෙනවා. කලින් වගේම හොඳට තියෙනවා. එහෙනම් රුපියල් 4875ක් සෑහෙන ලාභයි. මේ වගේ මේ කොලම්බෝවට මෙච්චර ස්ප්‍රෙඩ් එකක් තියෙන 4875ක් තියෙනවා. මිටර පොඩ්ඩක් ගණන් අඩුව තියෙනවා. ඒකට ස්ප්‍රෙඩ් එක ගත්තම මිටර ගොඩාක් අඩුයි ඒකට. සෑහෙන හොඳයි මේක.